එතන මේ ටිප්ස් 4 ඔයගොල්ලෝ හරියට ෆලෝ කරොත් ඔයගොල්ලෝ යවන ප්‍රොපෝසල් වලට අනිවාර්යෙන් රිප්ලයි එකක් හෝ අඩුමතරම වගේ ප්‍රොපෝසල් එක ඕපන් කරා කියලාවත් නොටිෆිකේෂන් එකක් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ලබා ගන්න පුළුවන්. අප්වර්ක් එකේ වැඩ කරන ගොඩක් ෆ්‍රීලාන්සර්ස්ලාට තියෙන ප්‍රශ්නයක් තමයි. ඒගොල්ලෝ ජොබ් වලට සෑහෙන්න ඇප්ලයි කරනවා. නමුත් කිසිම ජොබ් එකකින් රිප්ලයි එකක් එන්නේ නැහැ. අඩුමතරම ඒගොල්ලන්ගේ ප්‍රොපෝසල්ස් ඕපන් කරා කියලාවත් නොටිෆිකේෂන් එකක්වත් ඒගොල්ලන්ට හම්බෙන්නේ නැහැ. පළවෙනි ටිප් එක තමයි time matters. අප්වර්ක් එකට වැඩියෙන්ම ජොබ්ස් දාන්නේ මොන රටින්ද, මොන රීජන් එකෙන්ද, මොන ටයිම් සෝන් එකෙන්ද කියලා ඔයගොල්ලෝ බලලා තියෙනවද? අප්වර්ක් එකට වැඩියෙන්ම ජොබ්ස් දාන්නේ US වලින්. එහෙම කොහොමද මම ඒක කියන්නේ? අපි එහෙනම් බලමු ඇත්තටම USA වලින්ද අප්වර්ක් එකට වැඩියෙන්ම ජොබ් ලිස්ට් කරන්න කියලා. මෙන්න මේ විදිහට මගේ අප්වර්ක් ප්‍රොෆයිල් එකට ගියොත් මම මෙතනින් මෙහෙම find jobs කියලා find jobs ක්ලික් කරනවා. එතකොට මෙන්න මේ විදිහට මට ඕපන් වෙනවා ජොබ් සර්ච් කරන්න මෙන්න මේ විදිහට ටැබ් එකක්. මම මේකේ සර්ච් කරනවා එක කැටගරි එකක් accounting and finance. මෙන්න මේ විදිහට මට ජොබ්ස් පෙන්නනවා. මේකේ left side එකේ තියෙනවා ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් පොඩි බාර් එකක් තියෙනවා left side එකේ. ඒ left side එක ඔයා පල්ලෙහාට හිමීට යනකොට මෙන්න මේ විදිහට client info යටතේ තියෙනවා payment verified කියලා 2297ක්. ඒ කියන්නේ ක්ලයන්ට්ලා 2297ක් accounting and finance වලට ජොබ් දාලා තියෙනවා. අපි බලමු මෙන්න මේ 2297න් කී දෙනෙක් USAද, කී දෙනෙක් යුරෝපියන්ද, කී දෙනෙක් ඒෂියන්ද කියලා. ඔයා තවත් ටිකක් පල්ලෙහාට ගියොත් මෙන්න මෙතන client location කියලා තියෙනවා. මම මේක ක්ලික් කරාම මට පුළුවන් region එක select කරන්න. මම එතනින් select කරනවා ඇමරිකාස් කියලා මෙන්න මෙතන මේ තියෙන region එක. එතනින් ඒ විදිහට සිලෙක්ට් කරාම නැවත ඔයා client info ගියාම ඔයාට පේනවා 1380ක් verified clientලා ඉන්නවා ඇමරිකාස් වල. එතකොට total හිටියේ 2200 ගාණක්. ඒකෙන් 1380ක්ම ඉන්නේ ඇමරිකාස් වල. මෙන්න මේ විදිහට ඔයාටත් පුළුවන් ඔයාගේ category එක select කරලා ඔයාගේ category එක search කරලා ඔයාට බලන්න පුළුවන් total number of clientsලා කී දෙනෙක් ඉන්නවද? ඒකෙන් වැඩිපුරම clientලා ඉන්නේ මොන රටේද, මොන region එකේද කියලා. ඔයා ලංකාවේ ඉඳන් වැඩ කරන කෙනෙක් නම් ඔයා ඇමරිකාවේ ඩේ ටයිම් එකේදී ඔයා ලංකාවේ ඔන්ලයින් ඉන්න ඕනේ. ඒතර මෙන්න මේ විදිහට මම වර්ල්ඩ් ක්ලොක් එක මම ඕපන් කරගත්තොත් ඔයගලන්ට මෙතනින් පේනවා කොලම්බෝ ටයිම් එක දැන් මේ වෙලාවේ 7:45යි. නිව්යෝක් වල දැන් වෙලාව රෑ 10යි කාලයි. එතකොට ඔයා උදේ 8ට විතර නැගිටලා ජොබ් දැම්මට තේරුමක් වෙන්නේ නැහැ. මොකද හේතුව අප්වර්ක් එකට වැඩියෙන්ම ජොබ් දාන US වගේ රීජන් එක ඒගොල්ලන්ගේ ඩේ ටයිම් එකේ තමයි ඔයා ජොබ් වලට ඇප්ලයි කරන්න ඕනේ. ඔයා ඉස්සල්ලාම බලන්න ඔයාගේ කැටගරි එකේ තියෙන ජොබ් වලට වැඩිපුරම ජොබ් වැටෙන්නේ මොන රීජන් එකෙන්ද කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ටයිම් සෝන් එක බලන්න. ඒ ටයිම් සෝන් එකේ ඒගොල්ලන්ගේ ඩේ ටයිම් එකට ඔයා ඔන්ලයින් ඉඳලා පුළුවන් තරම් ජොබ් වලට ඇප්ලයි කරලා බලන්න. ඔයා දාන ප්‍රොපෝසල් වලට රිප්ලයි එකක් ගන්න තියෙන chance එක සෑහෙන වැඩි.